ඔබත් මමත් මේ ලෝක ධාතුවේ කාම ලෝකයේ තමයි මේ මනුස්ස ලෝකේ දැන් ඉපදිලා ඉන්නේ. මේ මනුස්ස ලෝකේ අයිති වෙන්නේ කාම ලෝකෙට. කාම ලෝක කියලා කියන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මෙන්න මේ පංච කාමයන් තුල සැපය, සතුට, සොම්නස හොයමින් ජීවත් වෙන සත්‍යයන් තමයි කාම ලෝකවල ජීවත් වෙන්නේ. මේ කාම ලෝකයට අයිති සතර අපාය, නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපාය. මෙන්න මේ අපායවල හතරත් අයිති කාම ලෝකෙටම තමයි. හැබැයි මේ අපායවල වල තියෙන පංචකාම සැපයක් නෙමෙයි. පංචකාම සැප හොයන්න ගිහිල්ලා පංචකාම දුකටපත් වෙච්ච පිරිස සතර අපායේ. ඊළඟට මනුස්ස ලෝකේ පංචකාම සැපේකුත් ටිකක් තියෙනවා. ඒ සැපේ හොයා අන්ත දුක් විඳිනා මිනිස්සු. මේ සැප දුක් දෙකම අඩු වැඩි වශයෙන් මිනිස්සුන්ට ටික ටික ලැබෙන. පංචකාම සැප සම්පත් වැඩිම දිව්‍ය තලවල. හැබැයි පින්වතුනි, ඉහළට යනකොට ඒ දිව්‍ය ලෝකවල පංචකාම සැප සම්පත් වැඩි. චාතු මහරජික දෙව්ලොවට වඩා තව්තිසා දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වැඩිය යාම දිව්‍ය ලෝකේ පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වඩා තුසිත දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. ඊටත් වැඩිය නිම්මාන රති දෙව්ලොව පංචකාම සැප සම්පත් වැඩි. මේ කාම ලෝකේම පංචකාම සැප සම්පත් වැඩිම තැන තමයි පරිනිම්මිත වසවර්ති කියන ඉහළම දිව්‍ය තලය. මෙන්න මේ පරිනිම්මිත වසවර්ති කියන දෙව්ලොව තමයි මේ කාම ලෝකෙම අධිපති භාවයේ දරන වසවර්ති මාරයා පහළ වෙලා ඉන්නේ. හැබැයි මාර වසඟයට මුළු කාම ලෝකෙම, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6, සතර අපාය, මේ සියල්ල මාර වසඟේ මේ කාම ලෝකයේම අධිපති භාවයේ දරන කෙනා මේ සියල්ල තමන්ගේ වසඟේ පවත්වනවා. මේ පංච කාමයන්ගෙන් తాවකාලිකව මිදිච්ච පිරිස තමයි රූපී, අරූපී බ්‍රහ්මතලවල ඉන්නේ. මේ දිව්‍ය ලෝක 6ට ඉහළින් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්මතල 4කුත් පිහිටලා තියෙනවා. එතකොට මේ බ්‍රහ්ම ලෝකවල කෙනෙක් උපදින්නේ පංචකාමයන් ඉක්මවා ගිය වෙලාවක්. ඒ කියන්නේ සමාධිය වඩලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සමාධිය විස්තර කරන්නේ මේ විදිහට. කෙනෙක් සමත භාවනාව තුළ හිත එකඟ කරාට පස්සේ පංච නීවරණ යටපත් වෙනකොට එයාගේ හිතේ ඇති වෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන සමාධි අංග. මේ සමාධිය බුදුහාමුදුරුවෝ පෙන්නනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. පංච කාමයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව, සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව ඇති පළවෙනි ධානය ලබනවා. එතකොට මේ පළවෙනි ධානය ඇති කර ගන්නකොටම විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව, විවිච්ඡේව අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච වෙලාව. අන්න ඒ නිසා පංච කාමයන්ගෙන් සමාධිය තුල ඉන්න මොහොත කියන්නේ වෙන් වෙච්ච වෙලාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනුස්ස ලෝකෙදී උනත් කෙනෙක් සමාධියක් උපදවනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා මාරයාගේ ඇස්වලට වැලි ගැහුවා කියන. මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච මොහොතක් සමාධියක් ඇති කරගන්න වෙලාව. පින්වතුනි, යම්කිසි කෙනෙක් ඒ විදිහට සමාධිය පුරුදු කරලා මරණාසන්න කාලේ පවා ඒ සමාධිමත් හිත පිරිහෙන්නේ නැතුව පවත්තමින් හිටපු කාලේ ඒ කෙනා මිය පරලොව ගියොත් ඒ සමාපත්තියට අනුව රූපී අරූපී බ්‍රහ්මතලවල උපදිනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන වඩපු කෙනෙක් නම් ඒ ධ්‍යානයන්ට අනුව රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. අන්නේ බ්‍රහ්ම ලෝක 16න් සුදුසු තමන්ගේ සමාධි මට්ටම අනුව බ්‍රහ්මතලයක උපදිනවා. යම් කිසි කෙනෙක් අරූප සමාපatti ලැබුවා නම් ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානා සංඥායතන, මේ අරූප ධ්‍යාන වැඩුවොත් එයා අරූපී බ්‍රහ්මතලයක උපදිනවා. මෙන්න මේ විදිහට තමයි මේ තල 31කින් යුක්ත ලෝක ධාතුවක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින තල 31ක් තියෙනවා.